යෝධයා කියන වචනේ පාවිච්චි කරන්නේ පුතේ ඇඟපතින්ම හැටි දැඩි නෙවෙයි හිත දැඩි මිනිස්සුන්. අර ළමයට කිව්වලු ටීචර් ඉස්කෝලේ ටීචර් කිව්වලු ඇඳගෙන එන්න ඔයාගේ ජීවිතේ ඔයා ආසම කරන යෝධයව කියලා. වයස නිකන් 4 5 වගේ ළමයෙක් කියලා 5ත් නෙමෙයි 3 4 වගේ කොල්ලෙක්. කොල්ලෙක් කියන්නේ පන්තියේ ළමයින්ට ඔක්කොටම කිව්වා තමන් ජීවිතේ වැඩිපුරම ආස කරන යෝධයව ඇඳගෙන ඉන්න. හරිද? දැන් හිතන්නකො යෝධයා වැඳන් එන්න කිව්වහම උන් ජීවිතේ දන්න යෝධයෝ ටික ඔක්කොම අඳිනවා. එක එක ලස්සන චිත්‍ර කොළවල එකෙක් නන්දි මිත්‍ර වැඳලා කහම කහ පාටයි. හරිද? අනිත් එක ගෝඨයිම්බර වැඳලා. හරිද? තව එකෙක් පුතේ අර ජැක් සහ බෝංචි වැල කියලා එකක් තියෙන්නේ. ඒකේ ඉන්නේ අර යෝධේද මොකෙද රෙද්දෙක් අන්න ඌ වැඳලා. හරිද? ඌ දැකපු ඔක්කොම ඒ කියන්නේ එක එක දැකපු යෝධයෝ ටික ලස්සනට පාට ගාලා එහෙම පාට කුරු වලින් ඇඳලා පන්තියේ අනේ මුල්ලක ඉන්නවා එක කොල්ලෙක්. ටීචර් උගේ චිත්‍රේ බලනකොට ඌ සාක්කුවෙන් අරගෙන නැමිච්ච තැලිච්ච පොඩි වෙච්ච කොලයක් දිගෑරලා ටීචර්ට පෙන්නනවා. හරිද? ඒක ඇත්තටම මේ බාගෙට මේ කොලයක් නිකන් පොඩි වෙච්ච කොලයක්. ඒ කොලේ ඇඳලා තියෙන්නේ කළු පාට හුණු මේ කළු පාට ඔය අඟුරු කෑල්ල ලිපේ තියෙන අඟුරු කෑල්ලකින් මේ වගේ නිකන් කෙට්ටුවට ඔහොම මේ වගේ නිකන් එකක් ඇඳලා තියෙනවා. හරිද? ටීචර් හිතුණා මේක නම් මොකද්ද මේක මේ වැඩෙන් බේරෙන්න මම මේ කියපු වැඩේ නොකර බේරෙන්න මොකක් හරි ඉක්මනට කරන්න ඇති ඉන්ටර්වල් එකේ හරි මොකයි හරි කියලා. හරිද? ටීචර් මුට දඬුවම් කරනවා. හැබැයි අපිට පස්සේ තමයි මේ කතාව කියන්නේ. මේ කොල්ලා මේකේ බැටරි බහින් වගේ ඉන්නේ. මේ කොල්ලා මේ කොලේ ඉරාගෙන තියෙන්නේ ළඟ යාළුවගේ චිත්‍රපොතේ. ළඟ යාළුවගේ චිත්‍රපොතෙන් කොලයක් ඉරාගත්ත කොල්ලා හොරෙන් එක ගෙදර අරගෙන ගිහින් මේකට පාටකූරු නැති හින්දා මේක පාටකරනද ලිපේ තිබ්බ අඟුරු කෑල්ලක් අරගෙන තමයි ඌගේ ජීවිතේ දැකපු ලොකුම යෝධයා වැඳලා තියෙන්නේ. හරිද? එයා කියනවා මම මගේ යාළුවගේ පොතෙන් කොලයක් ඉරාගෙන ඇන්දේ ඔය එක යෝධයෙක්ටවත් පුළුවන් ද මේ දේවල් කරන්න. ගෙදර දීගතලයක් යන්න ගෙදරට නාකි වෙවි ඉන්න අක්කට දෑවැද්දක් හොයන්න මහන්සි වෙනවා. අම්මගේ හති පෙති ටික ගන්න සෑහෙන සල්ලියක් යන හින්දා ඒ බෙහෙත් ටික ගන්න සල්ලි හොයනවා. ඊ විතරක් නෙවෙයි අපේ ඉස්කෝලේ වැඩවලටත් ඉස්කෝලේට ඕන දේවලුත් අරන් දෙනවා. අපේ තාත්තට නම් පාටකූරු අරන් දෙන්න සල්ලි නැහැ. ඒ හින්දායි මං මෙන්න මේ අඟුරු කෑල්ලෙන් මේ චිත්‍රය ඇන්දේ. හැබැයි ඔය එක යෝධයෙක්ටවත් බෑ මෙතන ඉන්න අපේ තාත්තා වගේ මේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්න ගස් 100ක් බඩ ගන්න. පොල් ගස් 100කට එක දවසක නගින්න කාටවත් බෑ. හැබැයි අපේ තාත්තට පුළුවන්. අන්තිම කවිය කියනවා දැලි හෙට්ටු පපුව දැලි අතපය යෝධයෙක්ට ඔට්ටු නැද්ද? බුදු තාත්තේ උඹ ඇරුණම වෙන යෝධයෝ මට කොයින්ද? ඒගොල්ලෝ උගේ ජීවිතේ දැකපු ලොකුම යෝධයා තාත්තා. ඉතින් එයා තාත්තා වැඳලා තියෙනවා. ඒකයි මම කිව්වේ යෝධයෙක් වෙන්න ඇඟපත නෙවෙයි ඕනේ හිත දැඩි වෙන්නයි ඕනේ. හරිද? එතකොට පුතේ අතීතයේ මුතුන් මිත්තෝ හිත දැඩි කරගෙන මේ රට ගොඩනගන්න දියුණු කරන්න මාර මහන්සියක් අරගෙන තියෙනවා. අපි